පාන්දර 2යි වෙලාව අනුරාධපුරේ රස්තිය දුවක් ගහම යන්නේ. ඔය ලොකු කතා මට තේරෙන්නේ මන් දන්නේ මට වැඩකුත් ඔය වගේ ලොකු කතා මට තේරෙන්නේ මන් දන්නේ මට වැඩකුත් පේනවනේ මම පොඩි ළමයි ටිකක් පන්දිතයි තමයි හැබැයි මම පොඩි යන් යන් අපි ඈතට ඇවිදන් තරු කැට අතරින් අහසේ පියඹන් කියන්නේ මම මෙතන කියලා තමයි ඔයගොල්ලෝ හරියම ඉතින් කමෙන්ට් එකක් දාන්න මම හිතන විදිහට කියන්නේ සිංහල කමු කියලා තමයි. ඔබ කියන්නේ අපි මේ පැත්තට යනවද මේ පැත්තට යනවද? මේ පැත්තට යනවා අපි. කාහිරෙන් පාර මාරු වෙලා යන් ඉතින්. මේ දරුවන්වැලිසෑය පැත්තට තමයි යන්නේ. මේ පාන්දර 2යි ගානක් වෙලාව මේ පාරට ශ්‍රීපා බෝධි මාවත කියලා තමයි තියෙන්නේ. බෝධි මාවතේ තමයි ඉන්නේ. නම් පිටුවෙන් පෙන්නන්න සිංහ කණුව වෙන හිතන විදිහට සිංහ කණුව තමයි. කවුරුත් නැහැ පේන්නේ. තියා ප්‍රියටයක් දාමිදි වීඩියෝ හදන වීඩියෝ ලයික් එකක් දාගෙන යන්න. මාර ලස්සනයි ඉතින් පෙහෙ වගේ නෑ අපේ එහෙ කියන්නේ අපේ හොරණ තමයි. මේ මාර හුලං ඉතින් රැයට පට්ටම සනීපයි ඉතින්. ඉස්සරහට යන් දුවමුද? වාහනයක් එනවා. පාලමක් තියෙනවා. ඉස්සරහට මම හිතන්නේ රැට යන්න දෙන්නේ නැහැ 10න් පස්සේ මල්ලු ඇතුළට එහෙම. ඉස්සරහට ගිහින් බලමු. ආයින්ට පේන එක පන්සලක්. පාරින් මේ පැත්තට තව පන්සලක් පේනවා. පන්සල් දෙකේම නම් දෙක ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තනියම ඉන්නේ. මාත් එක්ක ආපු කට්ටිය ඉතින් මේ රේල් ස්ටේෂන් එකේ නතර වුණා. ඉතින් මං ආව පොඩ්ඩක් වටයක් දාලා යන්න. පේනනේ මාරම ලස්සනයි හොඳයි. ඕලුත් ඉතින් ඇවිල්ලා බලන්න. A few moments later. පාරේ යන්න දෙනවද මේ පාර පාළුයි. හිතා ගන්න බෑ යන්න දෙන්නේ නැද්ද දන්නේ රැට. මේ පාර නම් පාළුයි ඉතින්. අර ඇතින් ජේතවනාරාමේ පේනවා. පේනවද දන්නේ නැහැ ඉතින් කැම් එකට නා. එලියක් එහෙම ලොකුවට නැහැ ඒකේ. මෙතෙන් බිමින් යවම තමයි. මේ වෙලක් තියෙන්නේ උතන. ලාවට ඉතින් පොඩි හිරිපොදයක් යනවා. පහයියේ වහිද දන්නේ නැහැ ඉතින්. ආමනල් ලාවට තමයි. පේනවනේ මම පිටිපස්සෙන් කවුරුත් නැහැ මම තනියම තමයි ආවේ. ඉස්සරහා ගේට් එකෙන් ඇතුළට යන්න දෙන්නේ නැල්ලු මේ රෑ 10න් පස්සේ ගේට් එකෙන් ඇතුළට යන්න පුළුවන් අපිට ජයශ්‍රී මහ බෝධියට රුවන්වැලිසෑයට යන්න බෑ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එකේ part 2 එකෙන් හම්බෙමු. මේ part 2 එකෙන් ඉතින් අපි ජයශ්‍රී මහ බෝධිය රුවන්වැලිසෑයට යම්. එහෙනම් ඉතින් bye. මේ වීඩියෝ එකේ ඉතින් part 2 බලන්න channel එක subscribe කරලා තියාගන්න.